안녕하세요 ළමයි. ඔයාලා කාටත් ඇහෙනව නේද? අන්‍යෝන්‍ය ඇහෙනවා සර්. හරි. හොඳයි අපි අද ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් ඔන්න එක්සෑම් එකට 100න් 100 ටාගට් කරන අයට. හරිද? 100න් 100 ටාගට් කරන අයට ඔයාලට එනවා එක්සෑම් එකට සාමාන්‍යයෙන් ඔය පොතෙන් බාහිරව පොතෙන් පිටින් ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න සෙට් එකක් අපි එකතු කරලා සාකච්ඡා කරන අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරා. රයිට්. අද ඔයාලට ඒකෙන් එක දෙයක් කියලා දෙන්න. හරිද? ගොඩක් වෙලාට කොරියාවේ සංස්කෘතියත් එක්ක යන ප්‍රශ්න මේවා ඈ. හරි. අද ලස්සන කතාවක් අපි ඉගෙන ගන්න පුළුවන්. අපි උගන්වන්නේ අද චිගේ. මොකද මේ චිගේ කියලා කියන්නේ? ළමයි පොඩ්ඩක් මෙන්න මෙතන වෙනස් කරගන්න. චිගේ මේ විදියට හදාගන්න. චිගේ මෙන්න මේ විදියට හදාගන්න ඔයාලා. පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට චිගේ වෙනස් කරගන්න. හරිද? චිගේ කියන මොකද්ද මේ කලින් අහලා තියෙන අය ඉන්නවද දන්නේ නැහැ මෙතන. හන්සිනේ විනෝද්‍යා. අහලා තියෙනවද මේ චිගේ කියන්නේ මොකක්ද කියලා? ආ නෑ නේ සර් අදහසක් නෑ. අදහසක් නැහැ. right. right. මෙන්න මේ රූපේ බැලුවම ඔයාලට තේරුම් යාවි. චිගේ කියලා කියන්නේ ළමයි කොරියාවේ සාම්ප්‍රදායික, ඒ කියන්නේ ඈත අතීතයේ තිබ්බ පිටේ බඩු වෙල්ලගෙන යන උපකරණයක්. හරිද? පිටේ බඩු වෙල්ලගෙන යන උපකරණයකට තමයි මේ චිගේ කියලා කියන්නේ. මේක ගොඩක් වෙලාවට අහලා තියෙන ඔය එක්සෑම් එකෙන් කියන්නේ පොතෙන් බාහිර වෙන ප්‍රශ්නයක් විදියට ගොඩක් වෙලාවට අහලා තියෙනවා. ඒකින්ද අපි මේකෙන් ගොඩක් විස්තර ටිකක් එකතු කරලා අපි ඔයාලට කියලා දෙන්න අදහසක් ගත්තා. right. මෙන්න බලන්න ඔයාලට රූපේ පේනවා ඇති මෙන්න මේ රූපය. මෙන්න මේකට තමයි ළමයි චිගේ කියලා කියන්නේ. බලන්න හොඳට බලා ගන්න. චිගේ කියලා කියන්නේ අපි මේකට. කෙටියෙන්ම ගත්තොත් පිටේ බඩු එල්ලගෙන ගියපු උපකරණයක් ඈත අතීතයේ. හරිද? පිටේ බඩු එල්ලගෙන ගියපු උපකරණයක්. හරි ලස්සනට හදලා තිනවා මේ විදියටත් හදලා. මෙන්න මේ දෙකේ තමයි ළමයි එල්ලගන්නේ. අදාළ බඩු ටික මෙතන එල්ලගෙන මෙහෙම පටි දෙකක් තියෙනවා. ඒකත් දාගෙන යන්න තියෙනවා. මේ තියෙන ලස්සනට හදලා තියෙන්නේ මේ. පේනවනේ. තව තියෙනවා ඒ වගේ. මේ පේනවනේ පුද්ගලව එල්ලගෙන ඉන්නවා බඩු බාහිර ආදී. ලස්සනට. right ඔය තියෙන්නේ. පැරණි කොරියානු ජාතිකයෝනේ. right. එහෙනම් මේකට තමයි ළමයි චිගේ කියලා කියන්නේ. අපි මේක අද ඉගෙන ගමු. right බලන්නකෝ. චිගේ මේ විදිහට ඔයාලා වෙනස් කරගන්නේ. බලන්න මේ නාමු කියලා කියන්නේ ලී එහෙම නැත්නම් ගස්නේ. එහෙම නැත්නම් ලී වලින්. එහෙම නැත්නම් ලී භාවිතයෙන්. තන් කියලා කියන්නේ තන් ඔයාලා ඉගෙන ගන්නවා මොකද තන් ඔයාලා ඉගෙන ගන්නවා ආදිය කියලානේ මෙච්චර දවස් ගොඩාක් ඉගෙන ගත්තේනේ ආදියනේ. ආදිය කියන සග්වා බනානා පොදෝ තන් ඇපල් කෙසෙල් මිදි ආදිය. අන්න ඒ වගේ ආදිය කියන අදහසක් මේ තන් වල තියෙනවා. හරිද? ඊට අමතරව අපිට තන් ගන්න පුළුවන් මොකද්ද? තන් එහෙම නැත්නම් චොන්තන් බල්බ් ලාම්පු නේ. තන් එහෙම නැත්නම් චොන්තන් ලාම්පුව එහෙම නැත්නම් විදුලි පහන් බල්බ් කියන අර්ථය. එහෙම නැත්නම් මෙන්න මෙතන අදහස ළමයි මොකද්ද තන් වල? පිට අපි මේ කියන්නේ පිටේ බඩු එල්ලගෙන යන උපකරණේ. එහෙනම් තන් කියනවා අපි මොකද්ද? පිට කොන්ද. පිට කියලා කියන්නේ ආන්න ඒක. හරිද? එහෙනම් පිටටත් කියනවා අපි තන් කියලා. right. පැහැදිලිද? එහෙනම් මෙතන අදහස තන් වලින් කියන්නේ මේ පිට කොන්ද. right බලන්න එහෙනම් ලී වලින් තන්ගේ චිමල් චිල්සු ඉස්තෝරෝක්. තන්ගේ පිටේ චිම් කියලා කියන්නේ බඩු චිල්සු ඉස්තෝරෝක්. චිම් කියලා කියන්නේ බඩු චිල්සු ඉස්තෝරෝක්. බලන්නකෝ. තන්ගේ චිදා කියන වචනේ අරලා ගන්න. තන්ගේ චිදා කියනවා අපි පිටේ යමක් එල්ලගෙන යනවා. තේරුණාද? පිටේ යමක් බඩු භාණ්ඩයක් එල්ලගෙන යනවා කියන අදහස තියෙන්නේ තන්ගේ චිදාගේ. පිටේ යමක් එල්ලගෙන යෑම. එහෙම නැත්නම් පිටේ යමක් තබා ගැනීම. තන්ගේ චිදා. පිටේ යමක් එල්ලගෙන යෑම, රැගෙන යෑම. එහෙම නැත්නම් පිටේ යමක් තබා ගැනීම. මෙහෙම අදහස් කළොත් මුල් ගොනල් බඩු භාණ්ඩ තන්ගේ චිදා. පිටේ තබා ගන්නවා. එහෙම නැත්නම් පිටේ එල්ලගෙන අරන් යනවා. right. ඔන්න ඕක තමයි ওই චිදා කියලා කියන්නේ. චිදාගේ තවත් අර්ථ තියෙනවා. ඉතින් චිදාගේ බහුවර්ත පදයක් චිදා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් හේ, තල්, ඉර, හඳ වගේ මොකද්ද? හේ කියලා කියන්නේ ඉරට, තල් කියලා කියන්නේ හඳට. ඔන්න ඔය වගේ දෙයක් චිදා. මොකද්ද?
බහිනවා. ඉර බහිනවා. හේරල් චිදා ඉර බහිනවා. හඳ බහිනවා. පායල තිබිලා බහිනවා චිදා. ඔය වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොත් ඉප් මල් කොළ වගේ කොත් කියලා කියන්නේ මල් වලට. ඉප් කියලා කියන්නේ කොළ වලට. ඔන්න ඔය වගේ දෙයක් මල් කොළ ආදිය වැටෙනවා ගහකින්. අන්න ඒවටත් කියනවා අපි චිදා කියලා. හරිද? ඒ අර්ථ දෙක. දැන් මෙතන නම් තංගේ චිදා කියලා කියන්නේ පිටේ යමක් තබා ගැනීම. එහෙම නැත්නම් පිටේ යමක් තබාගෙන රැගෙන යෑම. හරිද? එතකොට තංගේ චිමල් චිල්සු ඉත්තෝරෝක්. පිටේ බඩු තබා ගන්න පුළුවන් ආකාරයට තෝරෝක් කියලා කියන ආකාරයට ලෙසට. පිටේ බඩු එල්ලගෙන රැගෙන යන්න පුළුවන් ආකාරයට එහෙම නැත්නම් ආකාරයට මන්දන් කියලා කියන හදපු මන්දන් කියලා කියන්නේ හදපු හන්ගු කෝයුවේ කොරියාවටම ආවේනික වූ කෝයු කියලා කියන ළමයි ආවේනික වූ කියන අදහස. කෝයු කියලා කියන්නේ ආවේනිකයි අනන්‍යයි ස්වදේශීය කියන අදහස දන්නවනේ. එතකොට හංගු කෝයුවේ කියලා කියන්නේ කොරියාවටම ආවේනික. දැන් මේ වගේ ප්‍රශ්නවල අර ගොඩක් අපිට කලින් අහලා නැති පුරුදු නැති වචන තියෙනවා. අමාරු වචන. හරිද? එතකොට හංගු කෝයුවේ කියලා කියන්නේ කොරියාවටම ආවේනික උන්බන් තෝගු ඉම්නිදා. මොකද්ද? රැගෙන යන තෝගු උපකරණයක් ඉම්නිදා වේ. උන්බන් හදා කියලා කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරනවා රැගෙන යනවා. උන්බන් හදා නරද එහෙම නැත්නම් ඕම් කිදා නේ දන්නවනේ. එහෙනම් උන්බන් තෝගු ඉම්නිදා රැගෙන යන උපකරණයක් වේ. එහෙනම් ලී වලින් පිටේ බඩු ගෙනියන්න පුළුවන් ආකාරයට මන්දන් හදපු හංගු කෝයුවේ කොරියාවටම ආවේනික. මේක වෙන කොහෙවත් නැහැ. මතක තියාගන්න. කොරියාවටම ආවේනිකයි. හංගු කෝයුවේ කොරියාවටම ආවේනික උන්බන් තෝගු ඉම්නිදා. රැගෙන යන උපකරණයක් වේ. රයිට් පැහැදිලි නේද? රයිට්. එහෙනම් මේකේ විස්තර කිරීම බලමු. බලන්න හංගුගේසෝ කොරියාවේදී චොන්තෝන් චොගරෝ සාම්ප්‍රදායික ලෙස සදෝන් කියලා කියන්නේ භාවිතා කළ උන්බන් තෝගු ඉම්නිදා රැගෙන යෑමේ තෝගු උපකරණයක් වේ. උන්බන් හදා රැගෙන යනවා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඊට පස්සේ චිගේනන් මේ චිගේ කියලා කියන්නේ නම් නොංසායේ පිරියෝහන්. මොකද්ද? නොංසා කියලා කියන්නේ හසිනි විනෝද්‍ය නොංසා කියන බලන්න. නොංසා කෘෂිකර්ම ගොයිබිම්. නොංසා කියනවා අපි ගොයිබිම් ගොයිබිම්. රයිට්. එහෙනම් නොංසායේ පිරියෝහන් මොකද්ද? ගොයිබිම් වලට අවශ්‍ය කරන ත්වෙපි කියන්නේ මොනවද? කොම්පෝස්ට් පොහොර. ත්වෙපි එහෙම නැත්නම් කොරම් අපිට ගන්න පුළුවන් නේ. පොහොර වලට කියන සමාන පද. ත්වෙපි ගන්න පුළුවන්. ත්වෙපි කොම්පෝස්ට් පොහොර. එහෙම නැත්නම් කොරම් කියලා කියන්නේත් පොහොර. එහෙම නැත්නම් පිරියෝ ගන්නත් පුළුවන් පොහොර. පිරියෝ කියන්නේ ඉතින් රසායනික පොහොර කොම්පෝස්ට් ඔය ඔක්කොම ඇතුළත්. හරිද? පොහොර. එහෙනම් ළමයි ගොයිබිම් වලට අවශ්‍ය කරන ත්වෙපි පොහොර කොක්සික් මොනවද? ධාන්‍ය, මිල්, තිරිඟු, පෝරි, බාර්ලි ඔය වගේ ධාන්‍ය වර්ග. නාමු කියලා කියන්නේ ගස් එහෙම නැත්නම් ලී. පුල් මොනවද? වල් පැල, තනකොළ. තං ආදිය. අන්න බලන්න ළමයි මෙතන තං භාවිතා වෙන්නේ කොහොමද? ආදිය. දැන් අපි කලින් ඉගෙන ගත්තා. මොකද්ද? පිට. පැහැදිලිනේ. අහෙනම් ළමයි පොහොර, ධාන්‍ය, ලී, වල් පැල, තං ආදී මුල්ගොන්නිනා භාණ්ඩ හෝ චිමල් කියලා කියන්නේත් බඩු භාණ්ඩ. චිමල් සරාමි තංගේ මොකද්ද මේකේ අදහස? කියන බලන්න. සරාමි තංගේ මොකද මෙතන අදහස? පුද්ගලයන්ගේ පිටේ චිගෝ තංගේ චිදා මොකද්ද? පිටේ තබා ගන්නවා. මොකද ළමයි තංගේ චිදා මං ඉගෙනුවා කලින් පිටේ තබා ගන්නවා. පිටේ තියාගෙන ගෙනියනවා. එහෙනම් සරාමි තංගේ චිගෝ පුද්ගලයන්ගේ පිටේ තබාගෙන සිරෝ නරතෝරෝක් ළමයි සිරෝ හැදෙන්නේ කාගෙන්ද? සිත්තා කියලා කියන්නේ අපි පටවනවා. සිත්තා කියලා කියන්නේ මොකද? පටවනවා. මෙයා ග්‍රැම එකතු වෙද්දි මොකද වෙන්නේ? හයන්න ලයන්නට මාරු වෙනවා. සිත්තා සිරෝයෝ වෙනවා. හයන ලයන්නට මාරු වෙනවා. සිත්තා එහෙම නැත්නම් චොක්චේ හදා පටවනවා. ග්‍රැම එක එකතු වෙද්දි හයන ලයන්නට මාරු වෙලා සිරෝයෝ වෙනවා.
පට වෙනවා. එතකොට සිරෝ නරතෝරෝ නරද කියන වචනේ මොකද්ද? නරද එහෙම නැත්නම් උන්බන් හදා. මොකද්ද? රැගෙන යනවා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. නරද උන්බන් හදා උම් කිදා ගන්නත් පුළුවන්. එතකොට සිරෝ නරදා කියලා කියන්නේ මොකද්ද? සිරෝ නරද කියලා කියන්නේ දැන් ගැලපෙන්න ඕනි වාක්‍යය. සිරෝ නරදා. සිරෝ හැදුනේ සිත්තගෙන් පටවනවා නරද ට්‍රාන්ස්පෝර්ට් කරනවා රැගෙන යනවා. එතකොට සිරෝ නරදා කියලා කියන්නේ මොකද්ද? පටවලා රැගෙන යනවා. මොකද්ද? පටවලා රැගෙන යනවා. එහෙනම් සරාමි තංගේ චිගෝ පුද්ගලයන්ගේ පිටේ තබාගෙන සිරෝ නරතෝරෝ පටවලා රැගෙන යන්න පුළුවන් ආකාරයට තෝරෝ කියලා කියන ළමයි ආකාරයට ලෙසට මන්දන් හදපු තෙහන් මින්ගුක් කොයුවේ කොරියානු ජනරජයටම ආවේනික තෙහන් මින්ගුක් කියලා කියන්නේ කොරියානු ජනරජය කොයුවේ එයට ආවේනික ස්වදේශීය කොරියානු ජනරජයටම ආවේනික උන්බන් තෝගු ඉදා රැගෙන යාමේ උපකරණයක් වේ කියලා කියන්නේ. ඊළඟට කියනවා චිගේනන් මේ චිගේ කියලා කියන්නේ නම් ඔද්දොන් ගොත්තේසෝ මන් කිනම් ස්ථානයකදී මන් පමණක් කුමන හෝ ස්ථානයකදී මන් කියලා කියන්නේ පමණක් සයොන්දේනන් ගොෂි අනිරා භාවිතා කරන එක අනිරා නොව එහෙනම් මේ චිගේ කියන එක අර ඕනම කුමන හෝ ස්ථානයක මන් තියෙනවනේ පමණක් සයොන්දේනන් ගොෂි අනිරා භාවිතා කරන එක නොව චොන්ගුක් චොගරෝ මොකද මුළු රටේම චොන් කියලා කියන්නේ මුළු ඔක්කොම චොන්ගුක් චොගරෝ මුළු රටේම රට පුරාම සයොන්දේනන් භාවිතා වෙන අජු ඔරේදීන් අජු කියලා කියන්නේ ගොඩක් ඔරේදීන් පැරණි වෙච්ච දිගු කාලයක් වුණ ඔරේදේද කියලා කියන්නේ පැරණි දිගු කාලයක් වෙනවා හරිද අජු ඔරේදීන් දිගු කාලයක් වන නොන්කිගු ඉගිදෝ හදා නොන්කිගු කියලා කියන්නේ මොනවද කිගු කියලා කියන්නේ නම් උපකරණ නොන් කියලා කියන්නේ කෘෂි කියන අර්ථයනේ එහෙනම් නොන්කිගු කියලා කියන්නේ කෘෂි උපකරණ කිදෝ හම්නිදා ග්‍රැමයක මොකද්ද කිරීමත් කරනවානේ කිරීමත් කරනවා එහෙනම් ඉගිදෝ හම්නිදා මොකද්ද ඉගිදෝ හම්නිදා කෘෂි උපකරණයක් වීමත් වේ කියලා අදහස තියෙන්නේ කෘෂි උපකරණයක් වීමත් වේ ඒ කියන්නේ කුමන හෝ ස්ථානයක භාවිතා කරන එක නොව චොන්ගුක් චොගරෝ මුළු රටේම සයොන්දේනන් භාවිතා වෙන අජු ඔරේද්වින් ගොඩක් කල්පැරණි වෙච්ච දිගු කාලයක් වෙච්ච කුෂිකාර්මික උපකරණයක්ද වේ නොන්කිගු ගිදෝ හම්නිදා කුෂිකාර්මික උපකරණයක්ද වේ කියලා කියන්නේ ඊට පස්සේ ළමයි බලා ගන්න තංගේ මොයන් මොකද්ද තංගේ මොයන් නිරෝෂ කියන බලන්න තංගේ මොයන් කියන්නේ මොකද තංගේ මොයන් තංගේ මොයන් කියන නම් හැඩය තං කියලා අපි ඉගෙන ගත්තා ඊට කලින් පිට කොන්ද එතකොට තංගේ මොයන් පිටේ හැඩය කගී විශාලත්වය ඔන්න ඒ වගේ දේවල් එහෙම නැත්නම් මොයාංගන් හැඩය පිටේ හැඩයයි විශාලත්වයයි මොයන් සාමාන්‍ය හැඩයයි චියෝගේ තරා මොකද්ද ප්‍රදේශයට අනුව චියෝ කියලා කියන්නේ ප්‍රදේශ එහෙම නැත්නම් පළාත් තරා කියලා කියන්නේ අනුව ප්‍රදේශයට අනුව තරද වෙනස්ලු එහෙනම් මෙන්න මේ චිගේ කියන මෙන්න මේ උපකරණයේ පිටේ බඩු වෙලා ඉගෙන උපකරණේ ළමයි මේකේ පිටේ හැඩයයි එහෙම නැත්නම් මේ උපකරණයේ හැඩයයි එහෙම නැත්නම් විශාලත්වයයි එක එක ප්‍රදේශ වලට අනුව වෙනස් වෙනවලු ප්‍රදේශ වලට අනුව වෙනස් උපකරණ එකමයි හැඩේ එක ප්‍රදේශ වලට අනුව වෙනස් වෙනවා කියලා කියන්නේ හරිද ඊට පස්සේ කියනවා චිගේනන් මේ චිගේ කියලා කියන්නේ නම් ඔරේන් යොක්සා මොකද්ද දිගු ඉතිහාසයක් ඔරෙන් කියලා කියන්නේ දිගු කාලයක් වන අපි කෙනෙක් හම්බුනාම කියන්නේ ගොඩක් කාලෙකින්නේ හම්බ වෙන්නේ ඔරෙන් මානියෝ අනේ ගොඩක් කාලෙකින්නේ මේ කියන්නේ නා ඔරේ කියලා කියන්නේ දීර්ඝ කාලයක් යොක්සා කියලා කියන්නේ ඉතිහාසයක් එහෙනම් දිගු ඉතිහාසයක් කජිදා to have මොකද්ද තියනවා ඇති කියන අදහස තව අර්ථ තියෙනවා මම ඔයාලට කියලා දුන්නනේ අල්ල ගන්නවා අත්පත් කර ගන්නවා ඒ අදහසක් තියෙනවා එහෙම නැත්නම් මෙතන නම් අර්ථය තියනවා ඇති එතකොට ඔරේ යොක්සාරල් කජින් කියලා කියන්නේ දිගු ඉතිහාසයක් ඇති දිගු ඉතිහාසයක් තියෙන කන්දන් හගෝ සරලයි ඒ වගේම
කන්දන් හගෝ සරලයි ඒ වගේම දැන් ගෝග්‍රෑම් එක මෙතන වැඩ කරන්නේ කරිගෝ විදියට. මම ගෝග්‍රෑම් එක ඔයාලට උගන්වලා ඇති. සියලු අවස්ථා එක්ක. දැන් ගෝග්‍රෑම් එක කරලා කියන අදහස නෙමෙයි මෙතන ඒ වගේම කියලා වැඩ කරන්නේ දැක්කනේ. කන්දන් හගෝ ෂීප්ගේ සරලයි ඒ වගේම කරිගෝ විදියට වැඩ කරන දැක්කනේ. සරලයි ඒ වගේම ෂීප්ගේ ලේසියට පහසුවට මන්දනන් හදන නොන්කිගුරෝ කෘෂි උපකරණයක් විදියට සානිමානන් ගොත්තේසෝ මොකක්ද ඒ කියන්නේ කපේ කවුද කියමු බලන්න හංසිනි විනෝදය සානිමානන් ගොත්තේසෝ රුවන් අයියා කඳු සනිමානන් ගොත්තේසෝ කඳු බහුල ප්‍රදේශවලනේ ගොත් කියලා කියන්නේ ස්ථාන සන් කියලා කියන්නේ කඳු මානන් කියලා කියන්නේ බොහෝ එහෙනම් සනිමාන කඳු බොහෝ තියෙන ගොත්තේසෝ ස්ථානවලදී සයොන්හානන් භාවිතා කරන ගොෂි එකක් තජ්ජින් ඉදා විශේෂ ලක්ෂණයක් වේ එහෙනම් මෙන්න මේ චිගේ කියන එක ළමයි භාවිතා කරන්නේ ගොඩක් ඔය කඳු වැඩි ප්‍රදේශවලලු කඳු වැඩි ස්ථානවල ඒ කියන්නේ බඩු බාහිර ආදී අරන් යන්න එහෙනම් අමාරු වෙන කඳු වල මේ තියෙන මෙතන රූප වලත් ඔයාලට නේ සාමාන්‍ය මෙන්න මෙයා පොඩි කෝට්ටකුත් තියන් ඉන්න ළමයි බර බැලන්ස් කරන්න වෙන්නේ නැති බර බැලන්ස් කරගන්න ඒ වගේ විදියක් වෙන්නේ නැති මේ හැම එකෙම තියෙනවනේ මෙයාලගේ මේ කෝට්ටක් අතෙත් තියෙනවනේ ඒ මට තියෙන්නේ මෙතන මේ බර මෙයා මේ කෝට්ටෙන් බැලන්ස් කරගන්නවා ඇති මොකක් හරි එහෙම සිද්ධියක් ඇත්තේ මේ ගොඩක් කඳු වලට තමයි මේක ආවේනිකයි කියලා කියන්නේ බඩු අරන් යන්න පේනවනේ ඉස්සර කොරියානු ජාතික ඉස්සර කොහොමද දැන් කොහොමද නේ රයිට් එහෙනම් සනිමානන් ගොත්තේසෝ සයොන්හානන් භාවිතා කරන තජ්ජින් ඉදා විශේෂ ලක්ෂණයක් වේ රයිට් දැන් මේ වගේ ප්‍රශ්නයක් කරද 100 සාමාන්‍යයෙන් 100 කඩන ප්‍රශ්නයකට වගේ 100න් 100 ටාගට් කරන අයට හොඳේ එන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා අපි දැන් මේක එකක් විතරයි අපි දැන් දාලා තියෙනවා සාමාන්‍යයෙන් දෙකක් තුනක් විතර තව දාලා තියෙනවා ඉදිරියටත් තව මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය එක්සෑම් එකට ළමයින්ට ආපුවත් එක්ක හොයලා බලලා ඒ විදිහට අපි ඉදිරියටත් මේ වගේ අවුට් ක්වෙස්චන් ඒ කියන්නේ පොතෙන් පිට බාහිර වෙන ප්‍රශ්න ගොඩාක් සාකච්ඡා කරලා ඉදිරියට ගේනවා හරිද රයිට් එහෙනම් මේ ප්‍රශ්නේ අද ඉගෙන ගත්ත ළමයි හොඳට තේරුණාද නොතේරුණු තැනක් තියෙනවද ඔයාලට ගැටලුවක් නැහැ නේද රයිට් එහෙනම් මේකත් හොඳට අවධාරණය කරගන්න බලාගන්න ඈ කවට අර මෙතන ඉන්න කෙනෙක්ට ආවොත් නේ දැන් ගහන්න පුළුවන් අපි චීගේ කියන්නේ මොකද්ද කියලා ඉගෙනගෙන තියෙන්නේ දැන් ගහන්න පුළුවන් රයිට් එහෙනම් අනෝනි කේසයෝ කවුරුත් හොඳින් ඉන්න